අයිබෝන් හැමදාටම සාදරයෙන් පිළිගන්නවා රන්කොත් ෆිට්නස් YouTube channel එකට. අපි අද විශේෂයෙන් ඕගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න ඕන කියලා හේතුවේ අපේ මාංශ පේශී වර්ධනය කිරීම සඳහා ඉතාමත්ම වැදගත් සාධකයක් වන progressive overload කිරීම සම්බන්ධව. ඉතින් ඒකට ප්‍රධාන හේතුවක් වෙන්නේ ගොඩාක් දෙනෙක් මේ ව්‍යායාම කරන අවස්ථාවේදී progressive overload කිරීම ගැන හරියට අවබෝධයක් නැති නිසා වැඩි වශයෙන් ඉන්ජරිස් වලට ලක් වෙනවා. ඉතින් ඔගොල්ලෝ දැකලා ඇති සාමාන්‍යයෙන් සමහරුගේ මතයක් තියෙනවා මේ ජිම් එකේ තියෙන ලොකුම ඩම්බෙල් එක මම ඔසවන්න ඕන. එකම තමයි අපි මොන හරි ව්‍යායාමයක් කරනවා ඒකේ වැඩිම weight එක ගහන්න ඕනේ. ඒක තමයි මගේ මසල් එක බිල්ඩ් අප් කරන්න පුළුවන් හොඳම ක්‍රමය කියලා හිතාගෙන ඉන්න කොටසක් ඉන්නවා. එම අයියලා කොටසක් ජිම් වල ඉන්නවා. හරි. නමුත් ඒගොල්ලොන්ට හරියට අවබෝධයක් නැහැ. ඔයගොල්ලෝ දැකලා ඇති සමහර විට ජිම් වලට එනවා. ඒගොල්ලෝ ලොකු weight එකක් ගහන්නෙත් නැහැ. වැඩි කලබලයකුත් නැහැ. ඒගොල්ලෝ සපෝට් එකක් කාගෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝගේ ඇඟ ලස්සනට මේන්ටේන් කරගෙන ඉන්නවා. ඒකම කාටවත් කරදරයක් නොවි ජිම් එකෙන් එළියට ඒගොල්ලෝ ඇවිදගෙන යනවා කිසිම ප්‍රශ්නයක් නැතුව. තවත් සමහර කොටසක් ඉන්නවා හැමදාම weight එක වැඩි කරන්න උත්සාහ කරනවා. හැමදාම ඉන්ජරිස්. ඉතින් ඒකට හේතුව තමයි මේගොල්ලන්ට හරියට අවබෝධයක් නැහැ progressive overload කියන්නේ මොකක්ද කියන. ඉතින් මේ වචනවලම තියෙනවා progressive ඒ කියන්නේ අපි ඔසවන බර ප්‍රමාණය දිනෙන් දින වැඩි වෙනවා කියන එක තමයි progressive overload කියලා ගොඩක් අය හිතාගෙන. නමුත් ඊට වඩා සංකීර්ණ වූ කාරණාවක් තමයි මේ progressive overload කියලා කියන්නේ. ඒකට හේතුව මේකේ අපි දන්නේ weight එක වැඩි කිරීම විතරක් වුණාට ඊට වඩා තව ක්‍රම 6ක් තියෙනවා. කියන්නේ ඔක්කොම ක්‍රම 7ක් තියෙනවා. ඉතින් මම ඒ ගැන ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්නේ මේ දිනෙන් දින වාගේ බර කියන්නේ ඔසවන බර වැඩි කරන්න ගියොත් එහෙම ඔයාට අනිවාර්යයෙන්ම ඉන්ජරියක් එන්න තියෙන possibility ගොඩක්ම වැඩි. මොකද අපිට දරා ගන්න පුළුවන් weight එකක් තියෙනවා. එතනින් එහාට අපි කොච්චර train කරත් ඒක ඔසවන්න බෑම තමයි. ඒක හොඳට හිතට ගන්න. ඉතින් ඒකට තමයි මේ progressive overload කියන එක ඒ කොටස් 7කටම අපි කරගෙන යන්නේ. ඉතින් පළවෙනි එක තමයි මේ අපි ඔසවන බර ප්‍රමාණය weight එක වැඩි කිරීම. දෙවෙනි එක ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලෝ 10 සෙට් 3ක් කරනවා කියලා. එතකොට ඒක ඔයාට පුළුවන් මේ reps ගාන වැඩි කරන්න. reps ගාන ඔයා 10ක් කරා නම් ඒක 12ක් කරන්න. ඒ කියන්නේ failure rate වෙනකොට 10 නෙවෙයි 12ක් කරන්න. ඒක අමාරුයි තමයි. ඊළඟ එක තමයි ඔයා sets ගාන ඔයා 10 සෙට් 3ක් කරා නම් ඔයා එක සෙට් එකක් වැඩි කරන්න. අන්න ඒකත් progressive overload එක. ඒකම තමයි ඔයාගේ frequency එක වැඩි කරන්න. ඒ කියනවා සතියට එක මසල් group එකකට ඔයා එකපාරක් train කරා නම් ඒක දෙකක් කරන්න. ඒ වගේම තමයි time under tension කියනවා. ඒ කියන්නේ touch කියලා කියන්නේ අපි. ඒ කියන්නේ අපි තප්පර දෙකක් ඔයා dumbbell bicep curl එක කරනවා කියලා හිතන්න. ඔයා ඔසවන බර තප්පර දෙකකින් ඔසවලා පහළට දැම්මා නම් ඔයා කරන්නේ ඒක තප්පර 3ක් උඩට ගන්නවා. තප්පර 3ක් පහළට දානවා. ඒ කියන්නේ ඔයාගේ tempo එක slow down කරන්න තමයි උවමනාව තියෙන්නේ. ඒකම තමයි ඔයාගේ රෙස් කරන ටයිම් එක අඩු කරන එක. ඒ කියන්නේ ඔයා එක සෙට් එකක් ගහලා ඔයා තප්පර 90ක් වා රෙස් කරා නම් ඔයාට පුළුවන් තප්පර 60ට 45ට ඒක අඩු කරලා ඊළඟ සෙට් එක පටන් ගන්න. ඉතින් ඒකත් එක ක්‍රමයක්. ඒකම තමයි ඔයාගේ improve technique and form කියලා කියනවා. ඒ කියන්නේ ඔයා දැන් ඔයා හිතන්න ඔයා shoulder එකට කරනවා barbell shoulder press exercise එක කියලා. ඔයා හිර වෙනවා. හිර වෙනකොට ඔයා මොකද කරන්නේ? cheating reps එකක් ගන්න. ඒ කියන්නේ ඇඟ පද්දලා ගහනවා. නමුත් improve technique and form කියන්නේ ඔයාගේ form එකේ proper techniques එක follow කරගෙන අන්තිම එකත් කොහොම හරි ගහන්න try කරනවා. ඉතින් මෙන්න මේ ක්‍රම ටික තමයි අපි progressive overload වලදී කරගෙන යන්න ඕනේ. එකම ක්‍රමයක් මත ඔයා depend වෙන්න එපා. එහෙම වුණොත් එහෙම එන්නේ අනිවාර්යයෙන්ම injury එකක් එනවා. ඒකම තමයි මේකත් එන තවත් කාරණාවක් තමයි consistency එක කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයා හැමදාම gym වෙනවා කියන එක නෙවෙයි. ඔයාට දීලා තියෙන schedule එක අනුව ඔයා ඒ ටික හරියටම follow කරගෙන යන්න. එහෙම නැති වුණොත් එහෙම consistency එක නැති වුණොත් එහෙම ඔයා progressive overload එකට යන එක අපිට හරියට කරගෙන යන්න බැරි වෙනවා. ඉතින් අතරම මේ consistency එක වැදගත් වෙන්නේ කොහොමද කියන ඒ concept එක හඳුන්වලා දීලා තියෙන්නේ ග්‍රීක පුරා වෘත්තයක් විසින් මේ මයිලෝ කියලා මල්ලෝ පොර ශූරයෙක් ඉඳලා තියෙනවා. මෙන්න මෙයාගේ ගෙදර ඉඳලා මෙයාගේ
වගා භූමියට එයාගේ ගෙදර පොඩි හරක් පැටියෙක් ඉඳලා දෙනවා. මෙන්න මෙයාව කරේ තියාගෙන තමයි මෙයා ගිහිල්ලා තියෙන දවස ගන්න. ඒ කියන්නේ පොඩි පැටිය කාලේ අරන් යනවා, අදත් අරන් යනවා, හෙටත් අරන් යනවා, අනිද්දත් අරන් මේ විදිහට කන්ටිනියු මේ අරන් ගිහිල්ලා තියෙනවා. අන්තිමයට බලනකොට මේ අරන් ගිහිල්ලා තියෙන තඩි හරකෙක්. ඒ කියන්නේ මෙයා මේ බර ඔසවන්න දිනෙන් දින හුරු වෙලා තියෙනවා. ඉතින් මේ කන්සිස්ටන්සි එක ඒ තරම්ම වැදගත් කියන්නේ මේ ප්‍රෝග්‍රෙසිව් ඕවර්ලෝඩ් එකට. දැන් අර විදිහට ඒක කන්සිස්ටන්සි එක බ්‍රේක් වුණා නම් ඔයා හිතනවා අර තඩි හරකා මෙයා උසගෙන යයි කියලා. එහෙමනේ හරකාගේ පිටේ තමයි මෙයාට යන්න වෙන්නේ. ඒක නම් හොඳට මතක තියාගන්න අවසාන වශයෙන් ප්‍රෝග්‍රෙසිව් ඕවර්ලෝඩ් කියන්නේ අපි වේට් එක වැඩි කරන එකක්ම නෙවෙයි. උදාහරණයක් විදිහට ලංකාව ගැන එතකොට දැන් ඔයගොල්ලෝ ඉන්න LBW අවුට් එකක් දෙනවා. LBW කියන්නේ ලෙග් බිග් බෝද වික. හැබැයි මෙයාගේ බඩේ වදින්න පුළුවන්, පිටේ වදින්න පුළුවන්. ඔලේ වැදලා ලෙග් බිග් බෝද වික. එහෙම තමයි ඒක ලීඩියේ තියෙන්නේ. ඒ වගේම තමයි මේකත් පැහැදිලි කරලා තියෙන්නේ ප්‍රෝග්‍රෙසිව් ඕවර්ලෝඩ් කියන්නේ වාගේ බර වැඩි කිරීම විතරක්ම නෙවෙයි ඊට එහා ගිය සංකීර්ණ කාරණාවක්. ඉතින් ඒකෙන්ද අවසාන වශයෙන් මම නැවත වශයෙන් පැහැදිලි කරගෙන යන්න. ඔයාගේ රෙප්ස් ගන්න වැඩි කරන්න, ඔයාගේ සෙට්ස් ගන්න වැඩි කරන්න, ඔයාගේ ෆ්‍රීකවන්සි එක වැඩි කරන්න. ඒ කියන්නේ සතියේට ඔයා කරන එක්සර්සයිස් ප්‍රමාණය වැඩි කරන්න. ඒකම ඔයා ටයිම් අන්ඩර් ටෙන්ෂන් කියන්නේ ඔයා වේට් එක ඉහළට ඔසවලා පහළට දාන ටෙම්පෝ එක ස්ලෝ ඩවුන් කරන්න. ඒකම ඔයා රෙස් කරන ටයිම් එක අඩු කිරීමත් තව ක්‍රමයක්. ඒ කියන්නේ ටයිම් ඉන්ටර්වල් එක අඩු කරනවා. ඒ දෙකේ ඒකම තමයි ඉම්ප්‍රූව් ප්‍රොපර් ටෙක්නික් කියලා කියන්නේ. ඔයා ඒක හරියටම ෆෝම් එකේ ඉඳලා ගහන චීටිං ටෙප්ස් ගහන එක නවත්තලා. ඉතින් මෙන්න මේ ටික තමයි ප්‍රෝග්‍රෙසිව් ඕවර්ලෝඩ් කියලා එක හරියටම දන්න කෙනෙක් ෆලෝ කරගෙන යන්නේ. ඉතින් මම ඕගොල්ලන්ට කියන්නේ හැමදාම එකම ක්‍රමයම පාවිච්චි කරන්න යන්න එපා. ඒ කියන්නේ ඔයා එකක් රෙප්ස් ගන්න වැඩි කරන එක හැමදාම කරන්න යන්න එපා. ඒක ඊට පස්සේ සෙට්ස් ගන්න වැඩි කරන එක හැමදාම කරන්න යන්න එපා. ඒකම ඔයාගේ රෙස්ට් ටයිම් එක අඩු කරන එක හැමදාම කරන්න එපා. හරි? ඒකම අර ටයිම් අන්ඩර් ටෙන්ෂන් එක, ඒ ටෙම්පෝ අඩු කරන එක, වැඩි කරන එක ඒක හැමදාම කරන්න එපා. ඔයා කරන්න ඕනේ මේකේ සංකලනය. හරි? මේකේ එකතුවක් විදිහට තමයි යන්න ඕනේ. ඒක ඔයා අතරම යූස් කරන්න ඕනේ කොහොමද? ඔයා ජිම් එකට යනවා ඔයාට සපෝට් එකක් දෙන්න කවුරුවත් නැත්තම්. ඔයා කිසිම වෙලාවක අර පළවෙනි ක්‍රමයට, ඒ කියන්නේ ඔයාගේ weight එක වැඩි කරන එකට යන්න එපා. සමහරවිට ඔයා හෝම් ජිම් වර්කවුට් එකක් කරනවා කියලා හිතන්නේ. ඔයාට සපෝට් එකක් දෙන්න කවුරුවත් නැත්තම් ඔයා ඒ අවදානම ගන්න බා weight එක වැඩි කරන්න යන්න එපා. අනිත් ඔප්ෂන් එකට ඔයාට යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ දේවල් අවස්ථාව අනුව ඔයා අත්හදා බලන්න. ඒක 100%ම සාර්ථක ක්‍රමයක්, ආරක්ෂිත ක්‍රමයක්. ඒකෙන්ද මේක තරයේ හිතට ගන්න. ඉතින් හම්බෙමු මේ වගේම වැදගත් වීඩියෝ එකකින් ඉක්මනට. එහෙනම් ගිහිල්ලා එන්න. good luck.